Hello guys, welcome back to my YouTube channel. මං මේ අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අයියාගේ බර්ත්ඩේ එක දවසේ vlog එක. මේ තියෙන 11/11 මං අයියාට බර්ත්ඩේ gift එක ගෙනල්ලා පැක් කරපු දවස. ඒ කියන්නේ බර්ත්ඩේ එකට කලින් දවස. අයියා ගන්න ඌමනාවෙන් හිටපු දෙයක් මං ඉතින් එයාගේ බර්ත්ඩේ එක දවසේ එයාට අරන් දුන්නා. ඊට පස්සේ බර්ත්ඩේ එක දවසේ උදේම මං අයියාට එන්න කිව්වා පොඩි ගමනක් යන්න තියෙනවා කියලා. මොකද මට ඕන වුණා කොහෙවත් යන්න කලින් මුලින්ම අයියාට gift එක දීලා ඉන්න. එතකොට එයාට ඒක දාගෙන යන්න පුළුවන් නේ. අපි හැම හීන ගානේ ළඟ ඉන්නට හිතලා පොරොන්දු දුන්නා. අපේ ඇස් තෙමෙන වාරගා. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක උදේට කාලා බෙල්ලන්විල පන්සලට ආවා. අයියා හරි ආසයි බෙල්ලන්විල පන්සල් යන්න. එයා මට කලින් ඉඳන්ම කියලා තිබ්බේ උපන්දිනේට කේක් කපන්න පාටි ගන්න ඕනේ නැහැ. බොරුට සල්ලි නාස්ති කරන්න එපා. ඒ සල්ලි වලින් ඔයා කැමති දෙයක් කරගන්න කියලා. එහෙමයි කියලා මෙහෙම විශේෂ දවසක් ඔහේ ගෙවිලා යන්න දෙන්න බෑනේ. ඉතින් මං හිතුවා හැමදාම මම වෙනුවෙන් වියදම් කරන එයා වෙනුවෙන් අද දවසම මම වියදම් කරනවා කියලා. ඒත් ඉතින් මට ඒක හරියට කරගන්න උනේ නෑ. මොකද අයියා මට එහෙම වියදම් කරන්න දෙන්නේ නෑ. එයා කැමති නෑ එහෙම මං වියදම් කරනවට. ඒත් ඉතින් මම පුළුවන් විදිහට එයා වෙනුවෙන් පොඩි දේවල් ටිකක් කරා. තෙමෙන වාරගානේ ළඟ ඉන්නට පොරොන්දු දුන්නා. vlog එකක් කරනවා කිව්වට මොකද තාම කට්ටිය ඉස්සරහා ෆෝන් එක අල්ලන් වීඩියෝ කරන අයියයි මායි දෙන්නම ලැජ්ජයි. ඊට පස්සේ එන ගමන් බෙල්ලන්විල පාක එකවෙන් අපි දෙන්නම ජූස් දෙකක් ගත්තා. අයියා ආවොත් අනිවාර්යෙන් මෙතනින් ජූස් එකක් බොනවම තමයි. ඊට පස්සේ අපි ලන්ච් එක ගන්න ආවා. බඩගින්නේ කොච්චරද කියනවනම් මට වීඩියෝ කරන එකත් අමතක වුණා. මම මේ අයියාගෙන් අහන ගමන් ඉන්නේ කොහොමද යාගේ බර්ත්ඩේ gift එක කියලා. යන්න ටැග් ගන්න මොකද හිතන්නේ? හරිද? මොකද හිතන්නේ? බබල් ටී එකකුත් බීලා තමයි අපි ගෙදර ආවේ. ඉතින් මම මෙතනින් vlog එක ඉවර කරනවා. Thank you for watching. මතක ඇතුව like කරන්න, comment කරන්න, subscribe කරන්න නම් අමතක කරන්න එපා.